බහැපන් යකෝ එළියට. මහාසායකෙන් කුලිසල්ලි ගෙවලත් නෑ. බහැපන් ඔය විසික් කරපන්. බහැපන්. බහැපන් එළියට. අම්මේ නැගිටින්න. අනේ පුතේ. ඵලයන්. ඵලයන් මෙතන. නැගිටින්න. අපි පුතේ. හිඟන 70. ඵලයන් යන්න. මට සමාවෙ අම්මයි පුතේ උඹටත් එක එකාගෙන් කතන්දර අහන්න නෝ මං ඉස්කෝලේ යන ගමන නතර කරනවා අම්මේ. අනේ මයි රත්තරම් පුතේ ඉස්කෝලේ ගමන නතර කරන්න එපා. මං උඹට කොහොම හරි කන්න අඳින්න දෙනවනේ පුතේ. අම්මා එක එකාගෙන් කුණු කතා අහන්න ඕනේ නැහැ. මං කොළඹ රස්සාවක් හොයාගෙන අම්මව ජීවත් කරනවා කොහොම හරි. අනේ පුතේ ඔය ගෙන්ද ගම්පොලේ පය ගහලා උඹට හුරු නෑ පුතේ. උඹ ජීවිතේ නාස්ති වෙයි රත්තරම් පුතේ යන්න එපා. උඹලට ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලාවත් නෑනේ. කවුස බල්ලෝ අවුරුදු 2ක් ගිහිල්ලා තාම පොලිසල්ලි ගෙවල් නෑනේ මගේ. අනේ මහත්තයෝ මං ගෙවන්නම්. ගෙවන්නම් තමයි හැමදාම. අපි එම හොරු නෙමේ මහත්තයෝ. හොරු නෙමෙයි නම් ගෙවන්න බෑ මනුස්සෝ. කවුසලා වෙලවල දැම්මට පස්සේ ආයෙ මොකටද මේ එන්නේ? මයි දරුවෝ එනවා කෝ මහත්තයෝ. ඒකයි පොඩ්ඩක් මෙතෙන්ටලා හිට. දරුවෝ එනවා මට ඒවා දාලා නෑ. මේක මගේ තන්නේ. තමුසෙට කියලා දිනවනේ මේ පැත්තේ එන්න එපා කියලා. තමුස මොකටද මේ ජරා වෙච්ච පෙට්ටි කඩිය අසරින් ගන්න හැමදාම. නැගිටින්න. මේ පිස්සු ගෑණි වරන් යන්න. පිස්සු ගෑණියා නෙමෙයි මේ ඉන්නේ මගේ අම්මා. මම තමයි ඔයාට උදේ කෝල් කරේ අර ලෑන්ඩ් ෆෝර් සේල් කියලා දාලා තිබ්බ ඇඩ් එක. ආයේ මිස්ටර්. ඔව්. මේ මට මේ ඉඩම ගන්න ඕනේ. මේ ඉඩම් විකුණන්නේ නෑ මිස්. මං ඔයාලට වෙන ඉඩම් ගෙන්නන්න. හරි මම මේකේ වටිනාකමින් දෙගුණයක් ඔයාලට දෙන්න. මේක අපේ පරම්පරාවෙන් එන ඉඩම. මේක විකුණන්නේ නෑ මිස්. ඔයා කොහොමද එහෙම ඉල්ලන්නේ? හරි මම මේක ලක්ෂ 20ක් දැන් දෙන්න. ලක්ෂ 20ට දෙන්නේ නෑ මිස්. හරි එහෙනම් මම ලක්ෂ 50ක් දෙන්න. බෑ මිස් බෑ මේක විකුණන්නේ නෑ. ලක්ෂ 80යි. මේක මෙතනින් ඉවරයි. මට මේ ඉඩම ඕනේ. ලක්ෂ 80ට කරමු. කෑෂ් දෙනවද? කෑෂ් දෙනවා. අනේ පුතේ ඇයි පුතේ මෙච්චර ඉඩන් තියෙද්දි අපි වෙන එකක් ගමුකෝ පුතේ. මෙච්චර ලොකු ඔයාලට වෙන ගාණක් ඉඩමක් පෙන්නන්න ලක්ෂ 80ට. මට ඕනේ මේ ඉඩමනේ. මට ලක්ෂ 80ට මේ ඉඩම දෙන්න. හරි මං ඔයාලට මේ ඉඩම ලක්ෂ 80ට දුන්නා කියන්නකෝ. මට ඔයාගෙන් දැනගන්න ඕනේ ඇයි ඔයා මේ ඉඩම ලක්ෂ 80ක් දීලා ගන්නේ? මෙච්චර ඉඩම් තියෙද්දි තව මං ඔයාලට ඉඩමක් ගන්න පුළුවන් ඊටත් අඩු. මෙතන තමයි අපේ අම්මගේ සම්පූර්ණම සතුට තිබුණේ. අපේ අම්මා බුලත් පිට විකුණලා මාව උස්මහත් කරලා මාව මේ තැනට ගේන්න ගොඩාක් මහන්සි වුණා. ඉතින් අපේ අම්මාගේ සතුට වෙනුවෙන් ලක්ෂ 80ක් නෙමෙයි කෝටියක් කිව්වත් මම මේ තැන මගේ අම්මට අරන් දෙනවා. අනික මගේ අම්මගේ ලස්සන මතක ගොඩාක් මේ ඉඩම පුරාවටම තියෙනවා. කොහෙද පුතේ මේ? ඔන්නම් මේක තමයි අම්මගේ අලුත්ම කඩේ. මොකා? ඔව්. මේ පුතේ මේ ටවුමේ තියෙන ගණන්ම කඩේනේ. ඔව්. එන්නකෝ අම්මේ මම ඔයාලට සම්පූර්ණ විස්තරය කියන්න. මෙතන ඉඳ ගන්නකෝ. කියන්නකෝ පුතේ. මම එදා පොලි වසන්ත අම්මව කඩෙන් එළියට දානකොට මම ඉස්කෝලේ ගමන නවත්තලා මම ගියා කොළඹ ජොබ් එකක් හොයාගෙන. එතකොට මම ගාමන්ට් එක වැඩට ගියාට පස්සේ එතන හිටපු කරුණාවන්ත සර් කෙනෙක් මට මිස් කෙනෙක්ගේ නම්බර් එකක් දුන්නා. ඒ මිස් කියලා දුන්නේ මට මගේ ජීවිතය ගැන. අම්මගේ අතේ තිබුණ ගානින් පමුණුවට ගිහිල්ලා රෙදි කැලි කිහිපයක් අරගෙන ඊට පස්සේ මම ඒකෙන් ඇඳුම් අහලා මමම තනියම මේකේ මොඩල් කරලා මම Facebook එකේ ෆොටෝස් ටිකක් දැම්මට පස්සේ මට පොඩි ඕඩර්ස් ටිකක් ආවා. ඊට පස්සේ මගේ බ්‍රෑන්ඩ් එක ගොඩාක් දෙනෙක් අතර ජනප්‍රිය වුණා. දැන් මම මගේ ඇඳුම් පිටරටටත් යවනවා මේ. දැන් අපි දෙන දුක් විඳපු කාලේ සම්පූර්ණයෙන්ම ඉවරයි.